පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපිට solve කියලා එකක්. ඒතර solve කියලාදී මෙතන තියෙන විදිහට xව subject එක කරලා x හොයන්න තමයි තියෙන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? මම මේ numerical -2 කියන එක කරනවා opposite side එකට ගෙනියන. එතකොට අපිට ඉතිරි වෙනවා 1/x කියන එක කරා equal 1/2 plus 2 කියලා. ඊට පස්සේ මම කරන්නේ මොකද්ද? මෙතන මෙහෙම තියදී අනිත් පැත්ත සුළු කරගන්නවා. simplify කරාම මොකක්ද එන්නේ? 5/2 කියලා එකක් එනවා. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? cross multiply කරනවා. cross multiply කරාට පස්සේ අපිට answer කියනවා x equals 5/2 කියලා. ඊට පස්සේ second question එකට ගියොත් second question එකේ තියෙන්නේ මොකද්ද? pie chart එකක් දීනවා angles ටික mark කරලා අපෙන් අහන්නේ මොකද්ද? If an amount 30,000 rupees is separated for savings. මේ savings කියන එක මොකද්ද? 30,000 නම් savings කියන එක 30,000 නම් how much is separated for children's education? මෙන්න මේකට කොච්චරක් ගිහිල්ලා තියෙනවද? අපි එහෙනම් බලන්න මොකද්ද? අපිට බලන්න ඕනේ එක ඩිග්‍රී එකකින් කොච්චරක් amount එක කොච්චරක් සල්ලි denote වෙනවද කියලා. එහෙනම් මොකද 90 degrees වලින් denote වෙනවා 30,000. එහෙනම් දෙපැත්තම 90 වලින් divide කරොත් මෙතන 1 degree එනවා. 1 degree වලට 90 වලට ගත්තොත් මෙතනින් 0 එකක් කැපෙනවා. එතකොට අපි බලමු 30,000 divided by 90 0 කැපෙනවා 3 times 3. එතකොට මෙතන 3 times 1 0 0 0. එතකොට 1000/3 කියලා එකක් එනවා. මම මේක decimal කරන්න යන්නේ නැහැ for the accuracy. එතකොට මෙන්න මෙහෙම එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? children's education වලට කොච්චරද කියලා අහනවා. එහෙනම් children's education එකේ කොච්චරද angle එක කියලා බලන්න ඕනේ. මෙතන 90 මෙතන 210යි නම් එතකොට මෙතන ඉතිරි වෙන්න ඕන කොච්චරද? 270 වලින් 210 තියෙනවා කියන්නේ මෙතන තියෙන්නේ 60 degrees. මේ තියෙන 60 degrees තමයි මෙතන තියෙන්නේ. එතකොට 270 හැදෙනවා. එතකොට අපිට ඕනේ මොකද්ද? 60 times 1000/3. මේක තමයි එයා children's education වලට වෙන් කරපු ගාන. එතකොට 3 වේවා මෙතනට 20ක් එනවා. එතකොට 20 times 1000 20,000 amount එකක් allocate කරලා තියෙනවා children's education වලට. මෙතනට ඉස්සරහින් rupees කියන එක දාගන්න. මොකද rupees වලින් ගාන denote කරලා තියෙන හින්දා. ඊට පස්සේ next question එකට ගියොත් ඒක කියලා තියෙන මොකද්ද? midpoint of the line AD is x. මෙන්න මේකේ midpoint එක x ලු. ඊට පස්සේ මොකද්ද කියලා තියෙන OABC. OABC කියන එක්කෙනා කවුද? parallelogram එකලු. OA කියන එක්කෙනා 5 ලු. මෙයා 5 නම් අපෙන් අහනවා find the length of BD. මෙන්න මේ length එක අපෙන් අහනවා කොච්චරද කියලා. එතකොට මෙන්න මෙහෙම එක reverse midpoint theorem එකට අනුව මෙන්න මෙහෙම bisect ලා තියෙන එක parallel දෙකක් තියෙනවා නම් මෙන්න මේ size දෙක equal කියන්න පුළුවන්. OABC කියන එක්කෙනා parallelogram එකකින්ද මෙයා 5යි. ඒතර මේ දෙක equal ඉඳ මෙයාත් 5යි. එනවා මොකද්ද? BD කියන එක්කෙනා equals වෙනවා 10 centimeters වලට. direct application of theorems එතන තියෙන්නේ. ඊට පස්සේ next question එකට ගියොත් ඒකේ තියෙනවා මෙන්න මෙහෙම right circular cylindrical vessel එකක් තියෙනවා. thin plate එකකින් හදලා තියෙන lid එකක් නෑලු මේකේ. ඊට පස්සේ මොකද කියලා තියෙන්නේ 7 centimeters ලු radius එක, height එක 5 centimeters ලු. curved surface area එක තමයි අපි ගහන්නේ. ඒතර curved surface area එක විතරයි ඕන. ඒතර curved surface area එක කොහොමද අපි හොයන්නේ? 25R h වලින්. ඒතර 22/7 විදිහට ගත්තොත් 5 2 times 22/7 radius එක 7 height එක 5. මෙතන 7 වල එකක් කැපිලා යනවා. ඊට පස්සේ 2 times 5 10 කියලා ගත්තොත් 220 cubic නේ square centimeters කියලා answer එක එනවා. ඊට පස්සේ last question එකට ගියොත් last question එකේ දෙන express the fourth term of the geometric progression as a power of 10 with the first term 8 and the common ratio 5. ඒ කියන්නේ මොකද්ද? first term ඒ කියන එක්කෙනා 8 ලු, common ratio එක 5 ලු. fourth term එක අපෙන් අහනවා power of 10 එකක් විදියට. එතකොට fourth term එක අපිට හොයනකොට මේකේ දන්න terms වන්නේ ARn-1 වලින්. එතකොට A කියන්නේ 8 නම් 5 to the power fourth term බලන්න 3 නේ. එතන මෙතන ගත්තොත් කීයද? 8 times මේක T4 නේ.
මේ T4 අපිට එන්නේ කොහමද 8 times එතන 125 වෙනවා. එතන 8 times 125 කියන්නේ 1000 කියන්නේ 10 to the power කීයද 3. එතකොට මේක අහලා තියෙනවා as a power of 10 කියලානේ. එතකොට 10 to the power 3 මෙන්න මේ විදිහටම ඩිනෝට් කරලා තියෙනවා. මේ ටික කරනවාට ලකුණක් හම්බේවා ඔයගොල්ලන්ට. මෙන්න මේක ෆයිනල් ෆෝමැට් එකෙන් තියනවාට ලකුණක් හම්බේ මේ වගේ ප්‍රශ්නිකදී. එතකොට ඒකත් එක්ක ප්‍රශ්න 5 හරි.